හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. මම අද වීඩියෝ එක තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. විශේෂයක් කරලා අපිට මේ වගේ කතාවකට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි අද අපිට විශේෂයෙන් වාත් එක්ක මතක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියන ඒ කාරණාව ගැන තමයි අද අපි මතක් කරන්නට ඕනි කියලා මම අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපි විශේෂයෙන් වාත් එක්ක කතා කරන්න මේ වෙලාවේ ඉඩක් කඩක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි මට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් ඇත්තටම දිනෙත්මින් සහ හංසනා කෑම ගනිමින් ඉන්න වෙලාවේදී මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද වාට හිතෙන්නේ. ඉතින් අපිට අද ඒ ගැන මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඒක හොඳින්ම කතා කරන්නට අවස්ථාවක් ලැබිලා තියෙන කාරණාවක් විදිහට තමයි මම අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්න සූදානමකට එකතු වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න ලැබෙන්නේ කියන කතාව ගැන අද අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද අපිට මේ මොහොතේදීම කතා කරගන්න සූදානම්කමක් ලැබිලා තියෙන්නේ කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේ කතා කරන්න සූදානම් වෙලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. කොටින්ම කියනවා නම් දුලනත් ගොඩාක් කැමැත්තෙන් තමයි මේ ගමන යන්න කටයුතු කරන්නේ. හැබැයි ඒ වුණාට ඒ වගේ ගමනක් ගියාට කවුරුවත් හිතන්නේ නැති දෙයක් මේ වෙලාවේදී සිද්ධ කරන්න පුළුවන් වෙලා තියෙනවා කියන කතාව ගැන අද අපිට විශේෂයෙන් මතක් කරන්න ඉඩක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි මම මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්න සූදානම් වුණේ. අනිත් එක පහුගිය කාලේ අපිට හිතා ගන්නවත් බැරි දේවල් ටිකක් සිද්ධ වුණා කියන කතාව මට මේ වෙලාවේ මතක් කරන්න ඉඩක් තියෙනවා කියන ඒ කතාව ගැන විතරයි මම මේ මොහොතේදී අනිවාර්යෙන් ඔයාට මතක් කරන්න සූදානම් වුණේ. කොටින්ම මෙන්න මේ කතාව නම් අපිට හොඳින්ම මතක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක් ගැන අපි හොඳින්ම කතා කරගත යුතුයි. අනිවාර්යෙන්ම දිනෙත්මින් සහ හංසනා අතරේ ආදර කතාවක් තියෙනවා කියලා දැනගන්න. ඒකට හේතු කාරණා ටිකක් දැනගන්න මේ වෙලාවේ හොඳම අවස්ථාව වෙන්නේ ඒකත් එක්කයි කියන කතාව ගැන. මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි මතක් කරන්නට ඕනේ.